ලංකාවේ ඕනම තැනක දෙවියන් වෙනුවෙන් නිර්මාණය වෙච්ච සුවිශාල මන්දිර ඕන තරම් මේ ලංකාවේ මේ ලෝකෙ පිහිටලා තියෙනවා. එක ග්‍රාමාශ්‍රිතව ඒ ග්‍රාමයට කැපවෙච්ච මුනිවරුන් වෙනුවෙන් සහ විවිධ කතාපුවත් අන්තර්ගත කරලා මේ දේවස්ථාන නිර්මාණය කරලා තියෙනවා. මේ නාලිකාව හරහා මම බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ තියෙන සුවිශේෂී වුණ ප්‍රසිද්ධ දේවස්ථාන සහ ඔබ දන්නේ නැති ඒ වුණාට තවමත් ප්‍රසිද්ධ වෙන ප්‍රාතිහාර්ය බහුල දේවස්ථාන පිළිබඳව තොරතුරු තමයි මම මේ නාලිකාව හරහා අරන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දේවස්ථානයත් ඒ වගේම සුවිශේෂී වුණ ඔබ බොහොමයක් දෙනා මේ වන විටත් මේ දේවස්ථානයට ගිහින් තියෙන්න පුළුවන්. විශේෂයෙන් අපි තලවිල යනවා, මඩු යනවා, මේ දේවස්ථානවලට යන ගමන් මාර්ගයේ තමයි මේ දේවස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතින් ඔබ අනිවාර්යෙන්ම මේ දේවම්මගේ දේවස්ථානයට ගොඩ වැදිලා යන්න අරමුණු කරගෙන ඉන්න පුළුවන්. සහ අනිවාර්යෙන්ම ගිහින් තියෙන්න පුළුවන්. ඔබ ගිහින් තියෙනවා නම් මේ දේවස්ථානයට ඒ අත්දැකීම පහලින් කමෙන්ට් කරන් යන්න. ඔබ යන්න ආසාවෙන් ඉන්නවනම් එයත් මේ පහලින් කමෙන්ට් කරන් යන්න. සහ ඔබේ ප්‍රාතිහාර්යාත්මක අත්දැකීම් පහලින් ඔබ ලැබූ ඒ ප්‍රාතිහාර්ය ජීවිතයට ආශිර්වාදයක් වෙච්ච ඒ අත්දැකීමත් පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අද මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙන්නේ කරිකට්ටිය ගුවඩලූපේ අප ස්වාමිතුවගේ සිද්ධස්ථානය පිළිබඳව. පුත්තලම අනුබිමේ පිහිටි පූජනීය දෙව්මව් සෙවණ. එනම් කරිකට්ටිය ගුවඩලූපේ අප ස්වාමිතුවගේ සිද්ධස්ථානය පිළිබඳව. ලතින් ඇමරිකානු කතෝලික ඉතිහාසයේ අතිශය අනුහස්පූර්ණ සිදුවීමක් තමයි මේ මෙක්සිකෝවේ ගුවඩලූපේ දේව මාතා ප්‍රකාශ වීම. ටෙපෑක් කඳු වැටිය මත ශුදොජ්වාම් දියෝගෝ මුනිතුමාට දර්ශනය වෙලා අප වෙත දානය කළ සරල තිල්මාවේ අදින ලද ස්වර්ගීක තිලිනය තමයි මේ ගුවඩලූපේ අම්මා කියන්නේ. ලංකාද්වීපයේ අපටද ආසන්නයෙන්ම අත්විඳින්නට ලැබෙන පූජනීය භූමිය තමයි පුත්තලම කරිකට්ටිය ගුවඩලූපේ අප ස්වාමිදුවගේ සිද්ධස්ථානය. මේ සිද්ධස්ථානය හලාවත පදවියට අයත් වෙන සිද්ධස්ථානයක්. ඒ වගේම තමයි දහස් සංඛ්‍යාත කිතුණු හා අන්‍යාගමික බැතිමතුන්ගේ නෙත් සිත් පහන් කරන ආධ්‍යාත්මික ගිමන්හලක් බවට අද වන විට පත් වෙලා තියෙනවා. වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ නාගවිල්ලුව කරිකට්ටිය ප්‍රදේශයේ තමයි මේ ගුවඩලූපේ අප ස්වාමිදුවගේ සිද්ධස්ථානය පිහිටලා තියෙන්නේ. හලාවත රදුගුරුතුමන්ගේ සුරැකී මඟ පෙන්වීම යටතේ පාලනය වන විශේෂිත මීසමක් හා පුදබිමක් වන මෙම සිද්ධස්ථානය මේ වන විට ලංකාවේ අප කවුරුත් දන්න කියන සිද්ධස්ථානයක් බවට පත් වෙලා හමාරයි. 2014 මැයි මාසේ දෙවන දින මෙක්සිකෝවේ පිහිටි ලෝක ප්‍රකට ගුවඩලූපේ දේවමාතාවන් වහන්සේගේ ප්‍රධාන බැසිලිකාවෙන්ම ලබාගත් සුවිශේෂී වූ දේවමාතා ප්‍රතිමාවක් මෙම සිද්ධස්ථානය වෙත මහත් ගෞරවයෙන් වැඩම කරවලා තියෙනවා. ඉතින් ඔබත් ගුවඩලූපේ යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් සහ ඔබත් ඒ සිද්ධස්ථානයේ නරඹන්න ගියපු කෙනෙක් නම් මේ පිළිබඳව ඔබ සමහර විට දන්නේ නැති වෙන්න පුළුවන්. ආයේ යනකොට මේ පිළිබඳව අවබෝධයකින් සහ දැනුවත්භාවයකින් ගිහින් ඒ අත්දැකීම ලබා ගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ගුවඩලූපේ මෑණියන්ගේ මංගල්‍යය දෙසැම්බර් 12 වෙනි දිනට යෙදිලා තියෙනවා. ගුවඩලූපේ මේ මංගල්‍ය වෙනුවෙන් දිවයිනේ නන් දිශාවෙන් පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් උදෙසා මෙහි විශේෂ දිව්‍ය පූජා සහ නුවාන පූජාවන් පැවැත්වෙනවා. ඉතින් ඒ වගේම තමයි ගුවඩලූපේ අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍ය සැප්තැම්බර් මාසේ 6 වෙනිදා පැවැත්වීමට සූදානම් කරලා තියෙනවා. ඉතින් මේක ඔබට අවස්ථාවක්. ඔබ කරිකට්ටිය ගුවඩලූපේ අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයට එන්න ඉන්නවනම් ආසාවෙන් එන්න ඉන්නවනම් ඔන්න සුවිශේෂී දවසක් එනවා. ඉතින් ඔබටත් පැමිණ ඒ ප්‍රාතිහාර්යාත්මක අත්දැකීම් අත්දකින්න සහ ඒ ආශිර්වාද ලබා ගන්න සුවිශේෂී දවසක් උදා වෙනවා. සැප්තැම්බර් මාසේ 6 වෙනිදා දේවස්ථාන මංගලෝත්සවය පැවැත්වෙනවා. ඉතින් ඔබට පැමිණ ඒ ආදරය ඒ දේවම්මගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මෙතනට එනවා සිත් සතන් සුවපත් කරගන්න මිනිස්සු. හවසට වැඩ ඇරලා යන ගමන් දේවම්ම බලලා එතන චුට්ටක් වාඩි වෙලා
දෙවම්මත් එක්ක කතා කරලා යන්න, ඉටිපන්දමක් පත්තු කරලා යන්න මේ මිනිස්සු අමතක කරන්නේ නැහැ. රෝගී සුවය, පෞල් ජීවිතයේ ගැටලු සහ ජීවිතයේ නොයෙකුත් අභියෝග හමුවේ මෑණියන්ගේ මැදිහත්කම පතා පැමිණෙන බැතිමතුන්ට දේව අනුහස සහ ආශිර්වාදය නොඅටුව ලැබෙන ස්ථානයක් ලෙස මෙය ප්‍රකට වෙලා තියෙනවා. ඒක ඇත්තටම මගේ ජීවිතේ පෞද්ගලිකව මම ලැබපු ප්‍රතිහාරය අනන්තයි අප්‍රමාණයි. ඉතින් ආරාධනා කරනවා ඔබ තවමත් ගුවඩලුපේ දේවස්ථානයට ගිහින් නැත්තම් යන්න, ගිහින් ඒ ආශිර්වාදය ලබා ගන්න. ඔබගේ ආධ්‍යාත්මික සැනසීම සහ දේව මාතාවන් වහන්සේගේ අනුහස්පූර්ණ ආශිර්වාදය ලබා ගන්න. නන් දෙසින් විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙනවා. විශේෂයෙන් තලවිල යන ගමන් මාර්ගයේදී ඔබ අනිවාර්යෙන් ගුවඩලුපේ දේවස්ථානයට ගොඩ වැදිලා යන්න ඇති. ඉතින් ඒ අත්දැකීම ලබා ගන්න ඔබ තලවිල අනිවාර්යෙන් යනවා නම්, ඔබ තලවිල යන ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඒ යන අතරමාරේ ගුවඩලුපේ දේවස්ථානයේ නරඹන්න, ඒ ආශිර්වාදය ලබා ගන්න. ඇත්තටම මේ ප්‍රාතිහාර්ය අත්දකින්න පුළුවන්ද කියන දේ ඔයාගේ ජීවිතයෙන් පෞද්ගලිකව අත්දකින්න ආරාධනා කරන සුවිශේෂී දේවස්ථානයක්. ඉතින් මේ දේවස්ථානයත් අද මේ නාලිකාව හරහා අරගෙන එන්න ප්‍රධාන හේතුවක් තමයි ලංකාවේ ගුවඩලූප දේවමෑණියන්ට කැප කරලා තියෙන දේවස්ථාන අල්පයි. ඒ අල්ප දේවස්ථාන ගොඩේ තියෙන සුවිශේෂී වූ දේවස්ථානයක් තමයි මේ කරිකට්ටිය ගුවඩලූපේ අප ස්වාමිදුවගේ සිද්ධාස්ථානය. ඉතින් වෙලාවක් තියෙනවා නම් තනියම හරි කමක් නැහැ. ඔබ ඇවිත් ඒ ආශිර්වාදය ලබා ගන්න. ඉතා රමණීය වටපිටාවකින්, නිස්කලංක නිදහස් වටපිටාවකින් හෙබි මෙම දේවස්ථානයේ. ඒ වගේම ඔබ එනකොට ඔබ අනිවාර්යෙන් මතක තියාගන්න, ඔබ යන තැනක ඔබ අරගෙන යන කෑම බීම, ඔබ අරගෙන යන ඒ දෑ නිසි ලෙස බැහැර කරන්න. ඒ පූජනීය භූමීන් අපවිත්‍ර නොකර නැවත ඒ ස්ථානයෙන් යන්න පිරිසිදු හිතක් ඔබ තුළ මවා ගන්න, ඔබ තුළ ඒ පිරිසිදු භාවය ඇති කරගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ හැම වීඩියෝ එකකම මගේ පරමාර්ථය මේ ආශිර්වාදය ලබා ගන්නවා වගේම තමයි ඒ ස්ථාන අපවිත්‍ර නොකර ඒ ශුද්ධ භූමීන් තවත් පිරිසිදු කරන්න ඔබට චේතනාවක් තියෙනවා නම් ඒ පිරිසිදු භාවයෙන් දේවස්ථානයට ගොඩ වදින්න. ඉතින් ඒ දේවමාතාවන් වහන්සේගේ අනුහස්පූර්ණ ආශිර්වාදය පතා යන්නට සූදානම් නම් අනිවාර්යෙන් පුත්තලම නාගවිල්ලුව කරිකට්ටිය ස්වාමිදුවගේ ගුවඩලූප අප ස්වාමිදුවගේ සිද්ධාස්ථානයට ගිහිල්ලා ඒ ආශිර්වාදය ලබා ගන්න. ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටමත් ඒ ආශිර්වාදය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. ජස්පීඩයි.